සුබ දවසක් ඉතින් හැමෝටම. ඉතින් අදත් මම වීඩියෝ එකක් ගෙනාවා කොහොමද ස්ථාවර තැන්පතු වල පොලි අනුපාතය කියලා. ඉතින් අද දිනේ හරියටම බැලුවොත් 2025 මාර්තු මාසේ 9 වෙනිදා. ඉතින් මාර්තු මාසේ මුල් සතියේ කොහොමද පොලි අනුපාත කියලා ඉතින් දැනගන්න පුළුවන් අද වීඩියෝ එකේ අවසානය වෙනකොට කොහොමද කියලා. ඉතින් මම අද ඔයාලට ගෙනාවා බැංකුව, සම්පත් බැංකුව, SNB බැංකුව, ඒ වගේම ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ලංකා බැංකුව, කමර්ෂල් බැංකුව, මහජන බැංකුව. ඉතින් මෙන්න මේ ප්‍රධාන බැංකු කීපයට අනුව පොලි අනුපාත ඔයාලට ගෙනාවේ කොහොමද කියලා. ඉතින් මම වැඩි කතා නැතුව වීඩියෝ එකට හඳුනා දෙන්නම් කොහොමද පොලි අනුපාත කියලා. ඉතින් සම්පත් බැංකුවේ පොලි අනුපාත දැන් තියෙනවා විදියට මාසයක් සඳහා 6.75යි, මාස 3ක් සඳහා 7.2.5යි, මාස 6 සඳහා 7.5යි. ඒ වගේම අවුරුද්දක් සඳහා කල්පිරීමේදී 8%ක් ගෙවනවා. මාසික පොලි ලබා ගන්න බලාපොරොත්තු වෙනවා 7.5ක පොලි අනුපාතයක් තමයි ගෙවන්නේ සම්පත් බැංකුව 2025 මාර්තු මාසයේ මුල් සතිය වෙනකොට. ඒ වගේම ඔයාලට පේන ඇති අවුරුදු 5 සඳහා නම් 11.5ක පොලි අනුපාතයක් ගෙවනවා කල්පිරීමේදී සම්පත් බැංකුව. ඊළඟට බලමු SNB බැංකුව කොහොමද පොලි අනුපාතය කියලා. SNB බැංකුවේ පොලි අනුපාතය මේ විදිහට මාවලට තියෙන්නේ. ඉතින් මාසයක් සඳහා 6.75යි, මාස 3ක් සඳහා 7යි, මාස 6 සඳහා 7.2.5යි, අවුරුද්දක් සඳහා කල්පිරීමේදී 7.5ක් සහ මාසික පොලි ලබා ගන්න ඕන 7.2.5ක පොලි අනුපාතයක් තමයි ලැබෙන්නේ SNB බැංකුවේ. ඉතින් මේක මම වෙනද කියන වගේ ඔයාලා මොබයිල් ඇප් එක හා ඉන්ටර්නෙට් බැංකින් through දානවා නම් ස්ථාවර තැන්පතුව 100ක පොලි අනුපාතයක් තව අමතරව ඔයාලට ලබා ගන්න පුළුවන් SNB බැංකුවේ. ඉතින් ඊළඟට බලුවොත් අපි ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, රීජනල් ඩෙවලොප්මන්ට් බැංක්, RDB බැංකුව. ඉතින් මේක කොහොමද පොලි අනුපාතය කියලා. ඉතින් මාසයක් සඳහා 6.2.5යි, තාමත් අඩු වගේක්. මාස 3 සඳහා 6.2.75යි, මාස 6 සඳහා 7යි. ඒ වගේම අවුරුද්දක් සඳහා කල්පිරීමේදී 7.2.5ක් සහ මාසික පොලි ලබා ගන්න බලාපොරොත්තු වෙනවා 7.2.5ක පොලි අනුපාතයක් තමයි ලැබෙන්නේ RDB බැංකුවේ. ඉතින් ඒක නම් පොලි අනුපාතය තාමත් තව මගේ අගට මම පෙන්වන්න ඕන කමට තමයි ඔයාලට පෙන්වුවේ මෙන්න මේ වගේ පොලි අනුපාතයක් කියලා. ඉතින් ඒ වගේම බැලුවොත් BOC බැංකුව මාසයක් සඳහා 6යි, මාස 3 සඳහා 6.5යි, මාස 6 සඳහා 6.75ක් සහ අවුරුද්දක් කල්පිරීමේදී පොලි අනුපාතය ලැබෙන 7%ක් BOC බැංකුවේ. ඒ වගේ මාසික පොලි ලබා ගන්න බලාපොරොත්තු වෙනවා 6.75ක පොලි අනුපාතයක් තමයි ලැබෙන්නේ ලංකා බැංකුවේ. ඒ වගේම මේ ඉදිරි පේන ඇති ඔයාලට පිළිවෙලින් කොහොමද පොලි අනුපාතය කියලා. ඉතින් අවුරුදු 5ක් සඳහා කල්පිරීමේදී නම් 8%ක පොලි අනුපාතයක් තමයි ලැබෙන්නේ ලංකා බැංකුවේ. ඊළඟට බලුවොත් අපි කමර්ෂල් බැංකුව කොහොමද පොලි අනුපාතය කියලා. කමර්ෂල් බැංකුවේ පොලි අනුපාතය මාසයක් සඳහා 6.75යි, මාස 3ක් සඳහා 7යි, මාස 6 සඳහා 7.5යි. ඒ වගේම අවුරුද්දක් සඳහා කල්පිරීමේදී නම් 7.5ක් සහ මාසික පොලි ලබා ගන්න බලාපොරොත්තු වෙනවා 7.38ක් ලැබෙනවා. ඒ වගේම මෙතන EFD කියන්නේ ඔයාලා ඉන්ටර්නෙට් බැංකින්, ඒ කියන්නේ මොබයිල් බැංකින් හරහා ස්ථාවර තැන්පතු ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ පොලි අනුපාතය තමයි ඔයාලට ලැබෙන්නේ 0.5ක පොලි අනුපාතයක් අමතරව ලැබෙනවා තියෙන පොලි අනුපාතයට අමතරව. ඉතින් මේ වගේම අවුරුදු 5ක් සඳහා 10%ක පොලි අනුපාතයක් ලැබෙනවා. ඉතාමත් වැඩි අගයක් මේ අවස්ථාවේදී කමර්ෂල් බැංකුවෙන් අවුරුදු 5ක් සඳහා කල්පිරීමේදී 10%ක පොලි අනුපාතයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම බැලුවොත් මහජන බැංකුව පොලි අනුපාතයෙන් මේ විදිහට තමයි තියෙන්නේ. මාසයක් සඳහා 6යි, මාස 3ක් සඳහා 6.5යි, මාස 6ක් සඳහා 6.75යි, අවුරුද්දක් සඳහා 7යි. ඒ වගේම මාසික පොලි ලබා ගන්න බලාපොරොත්තු වෙනවා 6.75ක පොලි අනුපාතයක් ලැබෙනවා මහජන බැංකුවේ 2025 මාර්තු මාසේ මුල් සතිය වෙනකොට. ඒ වගේම අවුරුදු 5ක් සඳහා නම් 9%ක පොලි අනුපාතයක් තමයි ලැබෙන්නේ මහජන බැංකුවේ කල්පිරීමේදී. ඉතින් මේ විදිහට තමයි පොලි අනුපාත සඳහන් වෙන්නේ. ඉතින් සාරාංශයක් විදිහට අවුරුද්ද සඳහා වැඩි පොලි අනුපාතයක් ලැබෙනවා සම්පත් බැංකුවේ 8%ක පොලි අනුපාතයක්. ඒ වගේම දෙවෙනියට SNB බැංකුවේ අවුරුද්ද සඳහා 7.5 පොලි අනුපාතයක් ලැබෙනවා. ඉතින් ඊළඟට මහජන බැංකුව සහ ලංකා බැංකුව පිළිවෙලින් 3 සහ 4 ස්ථානවල තියෙන මේ වෙලාවේ. ඉතින් මේ විදිහට තමයි බැංකුවල පොලි අනුපාත තියෙන්නේ. හැබැයි මූල්‍යායතන පොලි අනුපාතය ඊට වඩා තරමක් වැඩි අගයක් තියෙන්න පුළුවන්. මූල්‍යායතන වල ඉතින් අපි බලමු ඉදිරියට පොලි අනුපාත තව අඩු වේද නැත්නම් ඉදිරියට වැඩි වේද කියලා. ඉතින් මම හිතනවා ඉදිරියට පොලි අනුපාත වැඩි වෙයි කියලා. ඒ වාහන ආනයනත් සමග
පොඩි අනුපාත වැඩි වෙන්න පුළුවන්. ඉතින් බලමු කොහොමද. ඉතින් මම අදට මේ වීඩියෝ එක අවසන් කරනවා. ආයෙත් අලුත් දවසක වීඩියෝ එකක් හම්බ වෙනවා. හැමෝටම සුබ දවසක්.